මතකයක් කියලා කියන්නේ මිනිස්සුන්ව නොමර මරණ හැඟීමක් කිව්වොත් පා මොකද කියන්නේ? ඇත්තටම මතකයකට පුළුවන් ද මිනිස්සෙක් නැත්තටම නැති කරලා දාන්න? සමහර මිනිස්සු ඉන්නවා මතක කොච්චර රිද්දුවත් තාමත් ඒ මතකවලට ආදරය කරන. මම විශ්වාස කරන දෙයක් තියෙනවා මතක කියන්නේ එක වෙලාවකට අපිව ඇත්තටම ජීවත් කරවන හැඟීමට කියලා. හැබැයි තව වෙලාවක හිතෙනවා මතක කියන්නේ මාව අමු අමුවේ මරලා දාන හැඟීමට කියලා. මං ඔයාගෙන් අහනවා. ඔයාට මතක දැනෙන්නේ කොහොමද? දන්නවද? මේ මතක කියන මාතෘකාවත් එක්ක හරි ලොකු කතාවක් තියෙනවා. මෙන්න මේ කතාව මොකක්ද කියලා ඔයා දැනගන්න කැමතිද? මතක කතාව. එහෙම නැත්තම් මතක වෙනුවෙන් ලියවුණු කතාව. ඔව්. මේ තමයි The Last Memory. දැන් ප්‍රියෝඩර්ස් ඕපන් වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මේ පොත කියවන්න. මේක වෙන කාගේවත් නෙවෙයි. මේ අබීගේ මතක පොත. හොව් හොව්. මේක අබීගේ පොත නෙවෙයි. මේක මතක අතරේ තනිවෙච්ච රිදුණු බිඳුණු හදවත් තියෙන ඔයාගේම පොත. ඉතින් මං හිතනවා මගෙත් එක්ක මේ පොත කියවන්න. එහෙම නැත්නම් මේ මතක අතරේ තනි වෙන්න අපිට පුළුවන් වෙයි කියලා. ඉස්සල්ලා කිව්වත් වගේ දැන් ඔයාලට ප්‍රී ඕඩර් කරන්න පුළුවන්. මෙන්න මෙතන WhatsApp නම්බර් එක දාලා තියෙනවා. මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. ඉතින් අපි දෙන්නම කියවමු The Last Memory. එහෙම නැත්නම් මේ අවසන් මතකය. මේක අපි දෙන්නගේම අවසන් මතකය වේවි. නෑ. අවසන් මතකය නෙවෙයි. මතක හිටින මතකයක් වේවි.